කොහොමද ළමයි? අද නම් මම ගෙනාපු වීඩියෝ එක ගොඩාක්ම වටින්නේ අපේ ගෙවල් වල ඉන්න හස්බන්ඩ්ලට. බලන්න මම මේ කියන කාරණාව ඔයාලගේ ගෙවල් වලත් සිද්ධ වෙන කාලයක්ද මේ කියලා. ඔයාගේ වයිෆ් ටිකක් දුකෙන් ඉන්නවා වගේ, ගෙදර වැඩ ටික කරන්න ඕන නිසා කරනවා, දරුවෝ ගැන උනත් හොයලා බලන්න ඕන නිසා හොයලා බලනවා. ඔයා කියන දේවල් වලිය ගණන් ගන්නෙත් නැහැ වගේද? ඇත්තටම ඔයාලා හිතන්නේ මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඔයාලට එකපාරට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ හස්බන්ඩ්ලට හිතෙන එකම දේ මගේ වයිෆ්ට වෙන එෆෙයා එකක් වත්ද? හොයලා බලනකොට එහෙමත් නැහැ. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මෙන්න මේ කරුණු ටික ඔයාලා අතින් දැන් වෙනවද කියලා ඔයාලා ටිකක් කල්පනා කරන්නකෝ මේ වීඩියෝ එක බලන අතරතුරේදී. ඔයාගේ වයිෆ් එක්කලා ඔයා ඉස්සර වගේ වැඩි කතා බහ කරන්නේ නැද්ද? ඔයාලා දෙන්නගේ දේවල් ෂෙයා කරගන්නේ අඩු වෙලාද? ටිකක් හවසක තේ කෝප්පයක් බොන ගමන් ඒ කාලේ නම් ඔයාලා දෙන්න ඔයාලගේ දේවල් ෂෙයා කරගන්න ඇති. නැත්නම් ෆෝන් එකේ. ඒ වුණාට කාලෙත් එක්ක මැරි කරලා අවුරුද්දක් දෙකක් යනකොට ඔයාලා දෙන්න අතින් ඒ දේ අතපහු වෙලාද? ඔයා වයිෆ් ගැන හොයලා බලන එක අඩු වෙලාද? මෙන්න මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාගේ වයිෆ් ඒ විදිහට ඉන්න. ඒ වගේම ලෙඩක් දුකක් හැදුනහම එයා ගැන ටිකක් හොයලා බලන එක අඩුයිද? එයා කිව්වොත් නැහැ බෙහෙත් ගන්න යන්න ඕනේ නැහැ. මම හොඳින් කියලා ඔයත් ඒ දේ පිළි අරගෙන ඉන්න තත්ත්වයටපත් වෙලාද? ඉස්සර නම් එහෙම නැහැනේ නේද? බලින් හරි බෙහෙත් ගන්න එකගෙන ගියපු කාලයක් තිබ්බනේ. ඉතින් අපි හිතුවේ නැති වුණාට වයිෆ් කෙනෙක් ওই දේවල් ගොඩාක් දුරට හිතනවා. මෙයා මේ විදිහට වෙනස් වෙලානේ කියලා. තව ඔයා ගෙදර ඉන්න දවසට, ඒ කියන්නේ ඔයාගේ ජොබ් එකේ නිවාඩු දවසට කියලා හිතන්නකෝ. ඔයාගේ වයිෆ්ට ගෙදර දේවල් වලට වැඩිය උදව් කරන්නේ නැද්ද? උදව් නොකරත් අඩුම තරමේ මං උදව් කරන්නද කියලා අහලවත් බලන්නේ නැද්ද? ඔයා හිතුව නැති වුණාට මේ දේවල් එයා ලොකුවට හිතන කෙනෙක්. වයිෆ්ලා අන්න ඒ වගේ. ඉතින් මම කියන්නද මේකට සොලියුෂන් එකක්. ඔයාට උදව් නොකරත් අඩුම තරමේ එයා ළඟට ගිහිල්ලා එයා වැඩ කර කර ඉන්නකොට මම උදව් කරන්නද කියන ප්‍රශ්නේ හරි අහන්න. ඒ වෙලාවට එයා සමහර විට කියන්න පුළුවන් එපා ඕන නැහැ වගේ දෙයක්. නමුත් එයා හිත ඇතුලෙන් සතුටු වෙනවා මගෙන් මේ විදිහට ඇහුවනේ හරි කියලා. ඊගාවට වෙනදට උපන්දිනයකට, ඇනිවර්සරි ඩේ එකකට, වැලන්ටයින් එකකට අතේ සල්ලි තියෙනවා නම් පුංචිම හරි ගිෆ්ට් එකක් ඔයා දෙනවා ඇතිනේ. දැන් ඒව අතපහු වෙලාද? අතේ සල්ලි තියෙන වෙලාවට වෙලාවක් තියෙනවා නම් එයාව චුට්ටක් shopping කරන්න එක්කගෙන යන එක එහෙම අඩු වෙලාද? මෙන්න මේ කරුණ ගැන ටිකක් හිතලා බලන්න. මේ දේවල් දැන් ඔයාගේ අතින් අතපසු වෙලාද කියලා. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ වයිෆ් ඉන්නේ මුලින් අර මං කිව්ව විදිහට තමයි. මොකද කාන්තාවක් කියලා කියන්නේ ආදරේත් එක්කලාම පුංචි පුංචි දේවල් ටිකකින් සෑහීමකටපත් වෙන කෙනෙක්. කාන්තාව කියන්නේ පිරිමියෙක්ගෙන් ආදරය කියන දේ ලොකුවටම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ නිසා ඔයාලත් මෙන්න මේ ටික හොඳට හිතලා බලන්න. බලලා අද ඉඳන් චුට්ටක් ඔයාගේ වයිෆ් එක්කලා වෙනදට වැඩිය ආදරෙන් කතා බහ කරලා හවසකට එයාවයි බබාලවයි කෝපි එකක් බොන්න එළියට එක්කගෙන ගිහිල්ලා එයා කැමති පුංචිම දෙයක් අරගෙන දීලා මෙන්න මේ විදිහට ඔයා ටිකක් වයිෆ්ට සලකලා බලන්න. මම හිතනවා ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා. ඉතින් මට හිතෙනවා අද මගේ මේ වීඩියෝ එක ගෙවල් වල ඉන්න හස්බන්ඩ්ලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ තවත් වටිනා වීඩියෝ ඔයාලට බලන්න ඕන මාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.